මම අද හිතුවා මේ හැමදාම දේශපාලන කතා කරනවා මාධ්‍ය නිදහස ගැන කතා කරනවා ප්‍රතිපත්ති ගැන කතා කරනවා මේ දීපු මාතෘකාවත් එක්ක පොඩ්ඩක් මගේ දේශපාලන තොප්පිය ගලවලා පොඩි වෙනත් විදිහක අදහස් ටිකක් හොමාරු කරගත්තොත් හොඳයි කියලා මට හිතුණා. විශේෂයෙන් ගත්තොත් මේක මට දීපු මාතෘකාවත් එක්ක මට හිතුණා පොඩ්කාස්ටිං කියන එකේ පොලිටිකල් ඉකොනොමි එක දේශපාලන ආර්ථිකය ගැන පොඩි සෙමි ඇකඩමික් පැත්තක් කතා කරොත් මෙතන ඇවිල්ලා ඉන්න අයටත් ප්‍රයෝජනවත් වෙයි. නැත්නම් හැමදාම දේශපාලඥයෝ ඇවිල්ලා දේශපාලන කතා කරලා යනවනේ නේද? ඒ නිසා මම මේ ඊයේ පෙරේදයි පොඩ්ඩක් පොඩ්කාස්ට් ගැන කියවුවා. මට ඇත්තටම පොඩ්කාස්ට් කියන එකට සිංහල වචනයක් හොයාගන්න බැරි වුණා. එහෙම එකක් තියෙනවද? නාමිනී එහෙම එකක් නැහැනේ. පොඩ්කාස්ට් කියන එකට සිංහල හරි දෙමළ හරි වචනයක් නැහැනේ. නෑ. හරි. එහෙනම් පොඩ්කාස්ට් මමත් හෙව්වා එක. ඇත්තටම හොයාගන්න බැරි වුණා. පොඩ්කාස්ට් කියන එක ටිකක් අලුත් ලෝකයේ අලුත් ට්‍රෙන්ඩ් එකක්. නමුත් මට පුදුමයටපත් වුණා මම පොඩ්කාස්ට් ගැන මෙච්චර ඇකඩමික් විදිහට දියුණු ලිවීම් ගොඩක් තියෙනවා ලෝකේ. රේඩියෝ අපි දන්නවා රේඩියෝ ගැන ටීවී ගැන එහෙම ගොඩක් ලියවිලා තියෙනවානේ. විශේෂයෙන් රේඩියෝ සංග්‍රහවල අතිවිශාල ප්‍රමාණයක් ලෝකේ පොඩ්කාස්ට් ගැන ලියවිච්ච දේවල් තියෙනවා කියලා දැකලා මමත් ඇත්තටම පුදුමයටපත් වුණා. මමත් බලාපොරොත්තු වෙන්නේ නැහැ පොඩ්කාස්ට් කියන එක ගැන මේ තරම් ඇකඩමික් විදිහට අධ්‍යයනයේ විදිහට ලියලා තියෙනවා කියලා. මම රිසර්ච් පේපර්ස් කිහිපයක් කියවුවා. මේ ගොඩක් ඒවායි රිසර්ච් වල කියනවා සාමාන්‍ය මාසයකට මම දන්නේ නැහැ මේවායේ මේ කොහොමද ඒක ගණනය කිරීම කරන්නේ කියලා. සමහර විට මේක ඇත්ත සංඛ්‍යාවට වඩා මේ අඩු ඇති. කියනවා දල වශයෙන් ලෝකයේ මිලියන 584ක් දෙනා පොඩ්කාස්ට් අහනවලු. අහනවා හෝ බලනවා. අහනවා කියමුකෝ අපි පොඩ්කාස්ට් එකට අහනවා කියලා. මම හිතනවා මේක ඇත්තම ගානට වඩා අඩුයි කියලා. මොකද මීට වඩා බලනවා කියලා එකයි මගේ අදහස. මේක වේගයෙන් වෙනස් වෙනවා අපි දන්නවා. අපි මුල් කාලේ පොඩ්කාස්ට් දැකපු විදිහ අහපු විදිහ සහ දැන් තියෙන පොඩ්කාස්ට් වල ට්‍රෙන්ඩ් එක වේගයෙන් වෙනස් වෙමින් යනවා. එක පැත්තකින් රේඩියෝ කියන එක තමයි අපි හැමදාම ඇහුවේ. මට මතකයි අපි පුංචි කාලේ උදේ නැගිට්ටහම අපේ ගෙදර අපේ ආච්චි හැමදාම උදේට රේඩියෝ එක දානවා. උදේ පාන්දර අර ටින් ටින් ගාලා යන නිවුස් එකෙන් පටන්ගෙන දිගටම රේඩියෝ එක තමයි දාලා තියෙන්නේ. ඉතින් රේඩියෝ එක රෑ පිරිත් වෙනකම්ම දාලා තියෙනවා. ඒතර අපේ කනට අපි හැමතිස්සෙම රේඩියෝ එක තමයි අපේ දැනුම හැමදේම ඇහුවේ. ඒතර නිවේදක නිවේදිකාවන්ගේ හඬ තමයි අපේ කන් වලට ගියේ. පොඩ්කාස්ට් උත් පටන් ගත්තේ අන්න ඒ විදිහට. ඇත්තටම පොඩ්කාස්ට් කියන එක අහන එකක් විදිහට තමයි ලෝකේ ගොඩක් ට්‍රෙන්ඩ් එක ආවේ. මට වඩා මෙතන පොඩ්කාස්ට් ගැන දන්න අය ගොඩක් ඉන්නවා. ඒ නිසා මේවා අමුතු අලුත් අදහස් නෙමෙයි ඔබ ගොඩක් අයට මෙතන. නමුත් පොඩ්කාස්ට් කියන එක ආවේ වොයිස් එකක් එක්ක. මට හොඳට මතකයි අපි මුලින්ම පොඩ්කාස්ට් කියන සංකල්පය ආවහම මේක අහන එක යන ගමන් අහනවා, වාහනයක යන ගමන් අහනවා. එහෙම තමයි පොඩ්කාස්ට් කියන එක අර රේඩියෝ වගේ තමයි අපිට ආවේ. හැබැයි ඒක දැන් වීඩියෝ වලට ඇවිල්ලා මම එක රිසර්ච් පේපර් එකක කියවුවා දැන් ඒවා පොඩ්කාස්ට් නෙමෙයි වොඩ්කාස්ට් කියලා. වීඩියෝ ප්ලස් පොඩ්කාස්ටිං. මම දන්නේ මේ වචනේ මම ඇහුවෙත් ඇත්තටම දැන් දවස් දෙකකට කලින් වොඩ්කාස්ට් කියලා. ඒ කියන්නේ වීඩියෝ පොඩ්කාස්ට්. ඒ කියන්නේ ඒක අපි ගොඩාක් අද කාලේ වෙනකොට අපි අර අහනවා කියන එකෙන් එළියට ඇවිල්ලා අපේ විෂුවල් ඉන්ෆර්මේෂන් වලට පුරුදු වෙලා තියෙන හින්දා අපි ඇස් වලට පුරුදු වෙලා තියෙන හින්දා ඒක තව දුරටත් පොඩ්කාස්ට් නෙමෙයි ඒවා වොඩ්කාස්ට් කියලා වෙනස් වෙමින් පවතිනවා. විශේෂයෙන් YouTube සහ අනෙකුත් පොඩ්කාස්ටිං channels එක මේක ඩෙවලොප් වෙලා තියෙනවා. ඊළඟට මේකේ ට්‍රෙන්ඩ් එක කොයිතරම්ද කිව්වොත් අපි ගොඩාක් වියදම් කරලා හදන ටෙලි ඩ්‍රාමාස් හරි එහෙම නැත්නම් වාර්තාගත අපිට වාර්තා චිත්‍රපටි වලින් අපි ඉස්සර ඩොකියුමන්ටරි වලින් දැනුම ගත්තේ. දැන් ඒ වෙනුවට බොහෝ දෙනෙක් අතිශය කාර්යබහුලත් ජීවිතෙත් එක්කත් වෙන්න පුළුවන් මේ වාර්තා චිත්‍රපටි කියන එකෙන් එළියට ගිහිල්ලා මේ ඩොකියුමන්ටරි කියන එකෙන් පොඩ්කාස්ට් කියන එකට මාරු වෙමින් ඉන්නවා කියලා
මේ මම නෙමෙයි කියන්නේ මේ මම කියවපු ගොඩක් ලේඛකයන් ලියනවා මේ මේකේ වියදම් කොස්ට් එක වෙනස් වෙලා. ඒ කියන්නේ කොස්ට් එක වෙනස්. දැන් අර ඉස්සර වගේ ડોකියුමන්ටරි හදන්න අවශ්‍ය නැහැ. දැනුම හුමාරු වෙන ක්‍රමය වෙනස් වෙලා. ඊළඟට මේකේ පොඩි එඩියුටේන්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ এডুকেෂන් ප්ලස් එන්ටර්ටේන්මන්ට්. සමහර විට අපි දකින පොඩ්කාස්ට් නිකන් අර මොනවද ඒවට කියන්නේ? උපදූප කියවන පොඩ්කාස්ට් තියෙනවනේ. එහෙම ඒවට වඩා දැන් වඩා හොඳ ට්‍රෙන්ඩ් එක වඩාත් මිනිස්සු කැමති ට්‍රෙන්ඩ් එක තමයි මේ එඩියුටේන්මන්ට් පොඩ්කාස්ටිං. ඒ කියන්නේ මොනවා හරි දැනුමක් এডুকেෂන් එකක් එන පොඩ්කාස්ටිං තමයි. ඒවට තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නේ. මේ මෙතන මේ එක පර්යේෂණ ආයතනයක් කරපු රිසර්ච් රිපෝට් එකක කියනවා ඒගොල්ලන් පොඩ්කාස්ට් අහන අය අරගෙන රිසර්ච් එකක් කරලා බැලුවා 88%ක් ප්‍රමාණයක් කිව්වලු ඒගොල්ලන් පොඩ්කාස්ට් අහන්නේ විනෝදය සඳහා නෙමෙයි අලුත් දෙයක් ඉගෙන ගන්න කියන එක. ඒක ට්‍රෙන්ඩ් එකක් ලෝකේ කියලා. ඊළඟට තමයි පොඩ්කාස්ට් වඩා ජනප්‍රිය වෙනවා අපිට ඒකට වටේ තියෙන සමහර TikTok හරි එහෙම නැත්නම් Instagram හරි ඒ වගේ වෙනත් platform වල අර short videos එක මේ podcasting කියන එක වෙනස් විදිහකට market කරන්න පුළුවන් එකකුත් තියෙන හින්දා ඒකේ වෙනස් trend එකක් තියෙනවා. ඒ වගේම මේකේ මේ podcasting ගැන කරපු marketing research එකක් කියනවා මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් ඇඩ්වර්ටයිස්මන්ට් වලදී මිනිස්සු ඇඩ්වර්ටයිස්මන්ට් විශ්වාස කරනවා නේ වෙළඳ දැන්වීමක් මිනිස්සු විශ්වාස කරනවා. හැබැයි පොඩ්කාස්ට් එකක් ඇතුලේ යන ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. මොකද පොඩ්කාස්ට් එකක් පවත්වගෙන යන සල්ලිත් ඕනේ නේ. ඒ නිසා පොඩ්කාස්ට් ඇතුලේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් සාමාන්‍ය ඇඩ්වර්ටයිස්මන්ට් වලට වඩා මිනිස්සු විශ්වාස කරනවා කියන එක මාකට් මේ රිසර්ච් එකකින් කියනවා. සාමාන්‍යයෙන් මිනිස්සු විශ්වාස කරනවා. ඒක හේතුව තමයි අර පොඩ්කාස්ටිං කරන කියන්නේ කතා කරන කෙනාව අපි යම් විදිහක යාගේ හඬ, යාගේ පෞරුෂය, චරිතයක් ලෙස යා විශ්වාස කරනවනේ නේද? දැන් ලහිරු මොකක් හරි කිව්වහම ලහිරු ගැන විශ්වාසයක් හදනවනේ. මම ලහිරුව ගත්ත ඉස්සරහ පෙළේ ඉන්න නිසා අනිත් අයත් එහෙම තමයි. ලහිරු ගැන තියෙන විශ්වාසයක් තියෙනවනේ කවුරු හරි චරිතයක් ලෙස. එතකොට ලහිරු දාන පොඩ්කාස්ට් එක ඇතුලේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මොත් ඒක සාමාන්‍ය ඇඩ්වර්ටයිස්මන්ට් එකකට වඩා මිනිස්සු අතරට බලපෑමක් කරන්න පුළුවන් කියලාත් මේ පර්යේෂකයෝ හොයනවා. එතකොට මේ වගේ විශාල සොයා ගැනීම් රාශියක් පොඩ්කාස්ට් එක වටේ හැදිලා තියෙනවා කියලා සොයා ගැනීමම මටත් අලුත් සොයා ගැනීමක්. මොකද මම පොඩ්කාස්ට් ගැන ගොඩක් කියවලා තිබුණේ නැහැ. නමුත් ඒක මට හරිම රසවත් සොයා ගැනීමක් වුණා. මම ඒක නිසා මේක ගැන ටිකක් හදාරද්දි මට ආපු අදහස් ටිකක් මේ. හැබැයි පොඩ්කාස්ට් එකම තව රාශියක් අභියෝග අපිට එනවා. එකක් තමයි මේ පොඩ්කාස්ටිං කන්ටෙන්ට් එක අතිශය වැඩි දැන් ලෝකේ. ඒකෙන් අර හොඳ එක මොකක්ද අපිට අවශ්‍ය එක මොකක්ද කියලා කරන්න තියෙන තෝරා ගැනීම සහ අධික තරංගය මම හිතන්නේ ඒක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. තමන්ගේ පොඩ්කාස්ට් එක මාකට් කරගන්නේ කොහොමද කියන එක ගැන අභියෝගයක් එනවා. මේකේ මේකත් මම ආපහු රිසර්ච් රිපෝට් එකකින් ගත්තේ. ඒකේ කියනවා 2018 දී සාමාන්‍යයෙන් පොඩ්කාස්ට් 5,50,000ක් ප්‍රොඩියුස් වුණා වගේ කාලෙක. නමුත් අද වෙන විට මිලියන 2ත් මිලියන 5ත් අතර ප්‍රමාණයක් පොඩ්කාස්ට් එපිසෝඩ්ස් හැදෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක අපිට හිතා ගන්න පුළුවන් කොයිතරම් ලෝකේ ග්ලෝබල් චැලෙන්ජ් එකක් තියෙනවද කියලා මේ තමන්ගේ පොඩ්කාස්ට් එක මාකට් කරගන්න. ඊළඟ එක තමයි මේ අර වොඩ්කාස්ට් වලට යනකොට කියන්නේ ශ්‍රවණයට එහා ගිහිල්ලා රූප පෙන්වන්න අවශ්‍ය වෙනවා. රූප නැතුව දැන් අද කාලේ ගොඩක් ඒවා මාකට් කරන්න අමාරුයි. සින්දුවක්වත් කවුරුත් අහන්නේ නැහනේ රූපේ නැතුවනේ. විෂුවල් එකට තමයි මිනිස්සු YouTube එකේ සින්දුව බලන්නේ. සින්දුව අහන්නේ නැහැ බලනවා අපි. ගොඩක් අපේ විෂුවල් එකට තමයි අපි දැන් අධ්‍යයනය යොමු කරන්නේ. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් ඩිජිටල් ඩිවයිඩ් එකක් තියෙනවා. ඔබ දන්නවා ඩිජිටල් ඩිවයිඩ් එක කියන්නේ අර ඩිජිටල් ඇක්සෙසිබිලිටි එක කියන්නේ උපකරණ සඳහා එහෙම නැත්නම් හොඳ වේගවත් ඉන්ටර්නෙට් අන්තර්ජාල ප්‍රවේශය සඳහා තියෙන ඇක්සෙසිබිලිටි එකේ තියෙන ભેදය. කියන්නේ ඒක පන්තිය වෙන්න පුළුවන්, ඒක නගරය හා ගම කියන වෙනස වෙන්න පුළුවන්, ඒක ජෙන්ඩර් වෙන්න පුළුවන්, ඒක අධ්‍යාපන මට්ටම අනුව වෙන්න පුළුවන්. ඒ තියෙන වෙනසට තමයි අපි ඩිජිටල් ඩිවයිඩ් එක ඩිවිෂන් එක කියන්නේ. ඒ ඩිජිටල් ඩිවයිඩ් එක හින්දාම පොඩ්කාස්ට් කියන එක කිසියම් විදිහක මේ එක පන්තියකට එක
කොටසකට පමණක් සීමා වෙලත් තියෙනවා. ඊළඟ එක තමයි මේ පොඩ්කාස්ට් අතහැර දැමීම කියන එක. මේක ගැනත් කතා කරනවා පර්යේෂකයෝ. සාමාන්‍යයෙන් පොඩ්කාස්ට් සීරීස් කරනකොට සීරීස් 20ක් 21ත් ඒ කරපු රිසර්ච් එකක් මම ආපහු දන්නේ නැහැ මේ රිසර්ච් ඩේටා කරන්න පදනම් වෙච්ච සාම්පල් මොනවද ගැන මම දන්නේ නැහැ. හැබැයි කියනවා නිරීක්ෂණයක් තියෙනවා පොඩ්කාස්ට් 20ක් 21ක් කරනකොට එතනින් එහාට ඒ පොඩ්කාස්ට් එක කාට හරි ගොඩාක් ඇට්‍රැක්ටිව් වෙන්නේ නැත්නම් කෙනෙක් ඒක අත්හැරලා දානවා කියලා. මැක්සිමම් යන්න පුළුවන් 20ක් 20න් පස්සේ ඒක අල්ලගෙන යන්න ලොකු එෆර්ට් එකක් දාන්න වෙනවා කියලා. මම දන්නේ ඒක නම් පොඩ්කාස්ට් කරන අයගෙන්ම තමයි අහන්න වෙන්නේ. ඊළඟට තමයි මේ AI පාවිච්චි කරන එක පොඩ්කාස්ට් වලට. ඒක මම ලංකාවේ නම් ඇත්තටම පොඩ්කාස්ට් සම්බන්ධයෙන් ටිකක් දකින්න අඩුයි. නමුත් පිටරට ගත්තොත් ගොඩාක් AI පාවිච්චි කරනවා. AI පාවිච්චි කරද්දී කියනවා මේ AI පාවිච්චි කරන වොයිස් වලට හරි විෂුවල්ස් වලට හරි මොනවට හරි AI පාවිච්චි කරද්දී මිනිස්සු ඒකට කැමති නැහැ. තවමත් අපි හියුමන් ඉන්ටර්වෙන්ෂන් එකට නේ ඔතෙන්ටිසිටි එකට ආදරය කරනවා. තාමත් අපි අර පොතක් වුණත් අපි පොත අරන් කියවන්න කැමති ඩිජිටල් එකට වඩා. තාමත් අපි මනුෂ්‍ය සම්බන්ධතාවය කරනවා කියන එකට දර්ශකයක් තමයි මේ AI පොඩ්කාස්ට් පාවිච්චි කරන පොඩ්කාස්ට් වේගයෙන් ප්‍රතික්ෂේප වෙමින් යනවා කියන එකත් ට්‍රෙන්ඩ් එකක්. පොඩ්කාස්ට් ගැන ගත්තාම මේ දැන් මම කියන්නේ මම අද දේශපාලනිකම කතාවක්ම නෙමෙයි කරන්න කියලා. පොඩ්කාස්ට් සම්බන්ධයෙන් ආපු ක්‍රිටිකල් රීඩින් ගොඩක් තියෙනවා. මට ඒකත් පුදුමයට කාරණයක්. ඒ කියන්නේ ලියපු ඒ කියන්නේ අපි කියන්නේ ක්‍රිටිකල් এডুকেෂන් මේ ක්‍රිටිකල් නොලෙජ් කියලා ඒ කියන්නේ විවිධ කෝණ වලින් බලපු එක වාමාංශික කෝණයෙන් බලපු ඒවා අය එහෙම නැත්නම් ස්ත්‍රීවාදී කෝණයෙන් ෆෙමිනිස්ට් ඇන්ගල් එකකින් බලපු රිසර්ච් පේපර්ස් ගොඩක් තියෙනවා. ඒකෙදි මේ ගොඩක් අපි දකිපු සහ දකින්න එකක් තමයි ලෝකේ සාමාන්‍යයෙන් 90%ක් පොඩ්කාස්ට් කරන්නේ පිරිමි අය කියන එක බොහොම මම හිතන්නේ ලෝකේ ගොඩක් පොදුයි. ඒකෙදී ස්ත්‍රීවාදී විවේචනයක් තියෙනවා මේ පොඩ්කාස්ටිං ට්‍රෙන්ඩ්ස් ගැන. ඒකත් නොකියම බෑ මට. පොඩ්කාස්ටිං කරන මම නිකමට බැලුවා මේ පොඩ්කාස්ටිං කරන ප්‍රධාන මේ ගැහණු අය කවුද කියලා. මම මේ කතාවට ලෑස්ති වෙද්දි නිකමට හොයලා බැලුවා. පොඩ්කාස්ටිං කරන ප්‍රධාන ජනප්‍රියම අය ගත්තොත් අතිබහුතරයක් 90%ක් ඉන්නේ පිරිමි චරිත. ගැහණු චරිත ගත්තොත් ඉන්නවා නැත්තේ නැහැ. ඒ කියන්නේ දැන් ඇමරිකාව ගත්තොත් ඇලෙක්ස් කූපර් මිෂෙල් ඔබාමා වගේ අය දැන් පොඩ්කාස්ටිං කරනවා. එතකොට ඉන්දියාව ගත්තොත් මුහුවා චින්නප්පා කියන නම තමයි මට දුන්නේ. ඊළඟට දකුණු කොරියාවේ කිම් හනා සහ හැන් සුන් වෝ කියන මම නිකමට ගිහිල්ලා බැලුවා ඒගොල්ලන්ගේ පොඩ්කාස්ටිං. මේ ඇත්තටම එතනත් අර ගැහණු වීමට තියෙනවා වගේම පොඩි පන්ති බලයකුත් සහිතව තමයි මේ පොඩ්කාස්ටර්ස්ලා වැඩ කරන්නේ. ආර්ථිකමය හැකියාවකින් යුක්ත ගැහණු තමයි එතන ඒවයිත් යම්කිසි විදිහක ඉන්නේ එකත් කියන්න ඕනේ. ඉතින් අර ස්ත්‍රීවාදී විවේචනය ඇතුලේ තියෙනවා මේක මේ පොඩි එකට අපි කියනවා අධ්‍යයනයේදී නම් මේ ඒක ඇකඩමික් වචනයක් තියෙනවා නිකන් එපිස්ටමික් ඔතොරිටි කියලා. ඒ කියන්නේ අර අපි නිකන් කතාවට කියනවානේ අපිට රැවුල නැහැනේ ඒ නිසා අපි කියනවා පිළිගන්නේ නැහැනේ කියලා. එහෙම කියනවා. ඒක තමයි නිකන් සරල අර්ථයෙන් ගත්තොත් ඒ කියන්නේ පිරිමි කෙනෙක් එක කිව්වහම බොහොම ඔතොරිටේටිව්ලි ඒක ඩිෆෝල්ට් විදිහට පිළිගන්න එකත් ගැහණු කෙනෙක් කියනකොට ඒක තව ඒකට මේ කරුණු දීලා තහවුරු කරන්න වෙන එකත් කියන විවේචනය සාමාන්‍යයෙන් ස්ත්‍රීවාදී කතිකාව ඇතුලේ තියෙන එකක්. ඒ නිසා මේ ඒක ගැනත් ගොඩක් කතා කරලා තියෙනවා. මේ එකක් තියෙනවා මේ පොඩ්කාස්ට් කියන එක හැදෙන්නේ two guys and a mic කියලා. ඒ කියන එකෙන් පිරිමි දෙන්නෙක් මයික් එකක් ඉස්සරහා ඉඳන් කතා කරනවා. ඒක තමයි පොඩ්කාස්ට් එක කියලා ට්‍රෙන්ඩ් එකක් හැදුනේ. හැබැයි ඒක ලෝකේ වෙනස් වෙලා තියෙනවා. ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ගැහණු පොඩ්කාස්ටිං කරනවා ලංකාවෙත් එහෙමයි. සහ two guys and mic කියන එකට වඩා සමහර වෙලාවට ඒක කණ්ඩායමක් ලෙස එහෙම නැත්නම් අමුත් එක්ක ගෙනල්ලා කරන ඒ විදිහට ඒකේ ට්‍රෙන්ඩ්ස් වෙනස් වෙමින් යනවා. සහ මේ අර කොන්වර්සේෂන්ස් වලදී අර ගැහණු චරිතය කියන්නේ අර අපි කියන්නේ දේශපාලනයේදීත් ඒක අපි නිතරම පාවිච්චි කරා ඉස්සර මල් පෝච්චිද කියලා. ඒ කියන්නේ පිරිමි කණ්ඩායමක මේ ඉන්න පැනල් එකක
ගැහණු කෙනෙක් තියෙනවා ජෙන්ඩර් බැලන්ස් එක කරන්න. ඒ හැබැයි එයාට ලොකුවට මතයක් දරන්න තියෙන අවකාශය අඩුයි. බොහෝ විට එකඟ වෙනවා, ඔළුව වනනවා. සමහර වෙලාවට බොහොම මිසොජිනිස්ට් අපි කියන්නේ ස්ත්‍රී විරෝධී දෙයක් කිව්වත් ඒකට එකඟ වෙන්න අර කාන්තාවට සිද්ධ වෙනවා. ඒ වගේම අර මෑන්ස්ප්ලේනින් කියන්නේ යම් මතයක් නැවතත් කියනවා මේක තමයි මගේ මතය කියලා අර තහවුරු කිරීමේ අදහස් මේව ගොඩක් දේවල් වලට ගැහැණු පොඩ්කාස්ටර්ස්ලා යටත් වෙනවා කියලා මේ ස්ත්‍රීවාදී කතාවේ කියනවා. මම හිතන්නේ ඒක නම් පොඩ්කාස්ටර්ස්ලාටම තමයි වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට තමයි මේ තවත් අදහසක් තියෙනවා මේ හැමතිස්සෙම මේ විෂයන් කතා කරද්දී ආර්ථිකය සහ දේශපාලනය, රාජ්‍ය ආරක්ෂාව වගේ දේවල් හැමතිස්සෙම පිරිමි පොඩ්කාස්ටර්ස්ලා කතා කරනවා. ගැහැණු බොහෝ විට ජෙන්ඩර් එහෙම නැත්නම් හෙල්ත් එහෙම නැත්නම් පර්සනල් ලයිෆ් ගැන කතා කරනවා වැඩිද කියලා. එහෙම ට්‍රෙන්ඩ් එකකුත් නැතුවම නෙමෙයි. මං හිතන්නේ ඒක පොඩ්කාස්ටර්ස්ලාට මගේ පෞද්ගලික අදහස නම් ඒක පොඩ්කාස්ටිං වලට විතරක් පොදු දෙයක්ුත් නෙමෙයි කියලා. දැන් දේශපාලනය ගත්තත් අපි සෑහෙන උත්සාහ කරනවා. මේ අපි ඉස්සර දැන් තිබුණානේ විදිහක් දේශපාලනයේදීත් අර ගැහැණුන්ට හම්බ වෙන්නේ කාන්තා සහ ළමා කටයුතු කතා කරන්න නැත්නම් මොන හරි නිකන් වැඩි පිරිමි ගැවසෙන අඩු කලාප කතා කරන්නනේ. ඒ වෙනුවට අපි උත්සාහ කරමින් ඉන්නවා දේශපාලනයේදීත් දැන් ආර්ථිකය ගැන ගැහැණු කතා කරන්න ඕන. විශේෂයෙන් ආරක්ෂාව, යටිතල පහසුකම්, නාගරික සංවර්ධනය මේවා ගැහැණු කතා කරන්න ඕන කියන මාතෘකා කියන එක අපි දේශපාලනිකව අපි කතා කරමින් ඉන්නවා. ඒ වගේම මම හිතන්නේ පොඩ්කාස්ටිං වලත් ඒක වෙනස් කරන්න පුළුවන් ඒ කතා කරන අයටම තමයි කියලායි මම හිතන්නේ. ඊළඟට විශේෂයෙන් අර මේක මේ කියන්න වෙනවා මේකත් නැවතත් මේක වැරදි විදිහට අවබෝධ කරගන්න එපා. මේක පොඩ්කාස්ටර්ස්ලා අතර විතරක් තියෙන එකක් නෙමෙයි. විශේෂයෙන් ගැහැණුන්ට තියෙන පොඩි වෙනම මේ පොඩි වගකීමකුත් මේ හොඳට ලස්සනට පෙනී සිටින්න ඕනේ පොඩ්කාස්ට් වල. නැත්තම් අර ඇට්‍රැක්ෂන් එක කොහොමද අඳින්නේ පළඳින්නේ යාගේ විදිහ ඒ බරත් පොඩ්ඩක් පිරිමින්ට වඩා වැඩි. මම මේක මේ ගැහැණියක් වීම නිසාම විතරක් නෙමෙයි කියන්නේ ඒක ජෙනරලි හැම තැනකම තියෙන එකක්. දේශපාලනයේදීත් එහෙමයි. අඳින පළඳින විදිහ, කොණ්ඩේ පීරන විදිහ ගැන ගැහැණුන්ට තියෙන විවේචනය වැඩි. පිරිමි අයට ඕන එකක් ටී-ෂර්ට් එකක් දාගෙන ගෙදර කුස්සියේ ඉඳන් උනත් පොඩ්කාස්ට් එකක් කරන්න පුළුවන්. ඒ බර පොඩ්ඩක් perform කරන්න තියෙන බර ටිකක් වැඩි. ඒක මේ පොඩ්කාස්ටර්ස්ලාගේ වරදක් නෙමෙයි. ඒක මං හිතන්නේ ලෝකයේ හැම ශාස්ත්‍රයකම දේශපාලනය ඇතුළු අනිත්කුත් ශාස්ත්‍රවලක් තියෙන බරක්. ඒ වගේම පොඩ්කාස්ටිං ගැන කියන බොහොම මේ ක්‍රිටිකල් රයිටර්ස්ලා කියන්නේ වාමාංශික දැක්මකින් කතා කරන අය ඉන්නවා පොඩ්කාස්ටිං ගැන. ඒ ගොඩාක් ක්ලියවිලා නැහැ. නමුත් කිහිපයක් මට හම්බ වුණා. ඒකෙදි කියනවා අර පොඩ්කාස්ටිං කියන එක ඇත්තටම මේ ඒගොල්ලන්ගේ විවේචනයේ තියෙන්නේ කොහොමත් නිදහස් වෙළඳපොළ කියන එක ඇතුලේ වාමාංශික අදහස මේ නිදහස් වෙළඳපොළ කියලා එකක් නැහැනේ. නිදහස් වෙළඳපොළ කියලා ඒක නැවතත් අර මායාවක් නේ. අපේ හිතේ තමයි නිදහස් වෙළඳපොළ කියන එක තියෙන්නේ. හැබැයි ෆ්‍රී මාකට් කියන එක නැවත වතාවක් අර කිසියම් ධනවාදී ආර්ථිකය හසුරුවන සමාගම් විසින් තමයි මේ මාකට් එක හසුරුවන්නේ. පොඩ්කාස්ටිං කියන එකෙත් වැඩිපුර අහන්නේ මොකද්ද? ඇල්ගොරිතම් එකට වැඩිපුර එන්නේ මොනවද? වැඩිපුර උපයන්න පුළුවන් මොන වගේ පොඩ්කාස්ටිං වලද කියන එකත් හුදකලා පොඩ්කාස්ට්ගේ දක්ෂතාවය මතම තීරණය වෙන්නක් නෙමෙයි. ඒකට යටින් තියෙන වෙනත් වෙළඳපොළ යාන්ත්‍රණය විශේෂයෙන් ඔය Apple, Spotify වගේ Amazon podcast මම දන්නේ Amazon podcast තියෙනවද කියලා Amazon ගැනත් ඒ විවේචනය තිබුණා. ඒ විදිහේ මේ ධනවාදී යාන්ත්‍රණයක් ඇතුලේ පොඩ්කාස්ටිං කරන කෙනා කොයිතරම් දක්ෂ වුණත් හොඳ වුණත් අර යාන්ත්‍රණයේ තවදුරටත් මැනිපියුලේෂන් එකක් විතරයි කියලා බොහොම වාමාංශික විවේචනයකුත් පොඩ්කාස්ටිං සම්බන්ධව තියෙනවා. ඊළඟට මේ හසල් එක තමයි. ඒ කියන්නේ වැඩි මාකට් වෙන්නේ මොකක්ද? වැඩි මාකට් වෙන්නේ දැනුම දෙමින්, ඊට පරිණතව හෙමින් කතා කරන එකද? නැත්තම් අර මොකක් හරි කලබන සුළු එහෙම නැත්නම් රණ්ඩු වෙන කලබලකාරී අර හසල් එකක් ක්‍රියේට් කරන එකද වැඩි මාකට් කරන්න පුළුවන් කියන එකත් නැවත වතාවක් වෙළඳපොළ යාන්ත්‍රණය සහ ඒක ජෙන්ඩර් දෙකකුත් වෙනවා.
දැන් අපි ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ගියහමත් මං හිතන්නේ මේ මට නම් හරියට ඒක අත්දකින්න හම්බ වෙලා තියෙනවා. අපිට හැමතිස්සෙම කියනවා මේ සාමාන්‍යයෙන් දැන් මගේ අත්දැකීමත් එක කියනනම් අපිට කියනවා මේ අනිත් කෙනා කතා කරනකොට දැන් දෙවනි වටේදී අපිට පුළුවන් ඩිස්ටර්බ් කරන්න. මම සාමාන්‍ය ප්‍රතිපත්තියක් ලෙස ඩිස්ටර්බ් කරන්නේ නැහැ අනිත් කතා කරන කෙනා කියන දේ සම්පූර්ණයෙන් අහන් ඉඳලා මගේ කතා කරන්න ආපු වාරදී ප්‍රතිචාර දක්වනවා. හැබැයි ඒක ටීවී channel වලට හොඳ මදි. ටීවී channel වලට අවශ්‍ය මේ ටිකක් රණ්ඩු වෙන්න, වාද විවාද කරගන්න, ගහ ගන්නව නම් ඒත් කැමතියි අපි දේශපාලඥයෝ. ඒක තමයි මාකට් කරන්නේ. ඉතින් සමහර ටීවී ප්‍රෝග්‍රෑම් වලට මම යන්නෙත් නැහැ ප්‍රතිපත්තියක් ලෙස මේ මම කියනවා ඔය ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි කුකුල් පොරයක් කියලා. එහෙම නේ මාකට් එක හැදෙන්නේ අර වැඩිපුර රණ්ඩු වෙන එක හසල් එකට තමයි කැමති මිනිස්සු. ඉතින් පොඩ්කාස්ටර්ස් ලටත් මේ ප්‍රශ්නේ තියෙනවා කොයිතරම් හොඳ දෙයක් කතා කරත් කොයිතරම් තාර්කිකව ආගියු කරත් මාකට් වෙන්නේ මොකද්ද? එක්ක හසල එක්ක මොකක් හරි වලියක් එහෙම නැත්තම් මොකක් හරි සංවේදී තැනක්. කවුරු හරි දුකක් කියලා පොඩ්ඩක් අඬනවා නම් වේදනාවක් කියනවා නම් Tamanට වෙච්ච ප්‍රශ්නයක් කියනවා නම් ඒක ඒ කෑල්ල ඒ ක්ලිප් එක තමයි ගොඩක් වෙලාවට මාකට් වෙන්නේ නේ. ඒක මම හිතන්නේ අපේ පොදුවේ ගත්තහම සමාජයේ රසඥතාවය සහ ඒක මේ ලංකාවට විතරක් පොදු දෙයක්ුත් නෙමෙයි මම කියන්න ඕනේ. ඒක හැමතැනම එහෙමයි. පොදුවේ ගත්තහම මේ මනුෂ්‍ය ස්වභාවයනේ ඒකත් එක්ක මේ වෙන ට්‍රෙන්ඩ් එකක් ඒක. ඉතින් ඒකත් කියන්න ඕනේ. ඊළඟට තවත් එක පිළියක තමයි අර වාමාංශික විවේචනය මේක මේ පොඩ්කාස්ට් කෙනෙක් ගොඩාක් මහන්සි වෙලා වියදම් කරලා කියවලා තමන්ගේ ශ්‍රමය ව්‍යාපාරී කියන්නේ ශ්‍රමය නෙමෙයිනේ එක විදිහක කියවන්න රිසර්ච් කරන්න තොරතුරු හොයාගන්න මහන්සි වෙන එක ශ්‍රමය. හැබැයි මේ ශ්‍රමය අපි හිතනවා මේක අන්තර්ජාලයට මුදා හැරලා අපිට කිසියම් ආකාරයක ඉපීමක් කරන්න පුළුවන්. ඒක අපේ ශ්‍රමයට ලැබෙන රෙමියුනරේෂන් එක කියලා අපි හිතනවා. හැබැයි නැවත වතාවක් මේ අර ලෙෆ්ට් ආගියුමන්ට් එක තමයි ඒක එහෙම නැහැ. මේක ඇතුලේ තියෙන ගෝලීය වෙළඳපොළ ඇතුලේ මේ පොඩ්කාස්ට් ශ්‍රමිකයා කියන්නේ හරිම අඩු වැටුපක් ලබන නේද? අඩු වැටු මේ කියන්නේ ශ්‍රමයට සරිලන වැටුපක් නොලබන කිසියම් ආකාරයක මේ මොඩර්න් ස්ලේවරි එකට යන කෙනෙක්. ඇත්තටම මේකෙන් ලාභ ලබන්නේ කවුද? කියන්නේ ගෝලීය උතුරේ කිසියම් ධනවත් සමාගම් ටිකකට තමයි මේකේ ලාභය යන්නේ. දැන් අපි නිකන් ලෝකලි ගත්තත් අපි පොඩ්කාස්ට් එකක් බලනකොට අපිට ලැබෙන දැනුමට අපි ඉන්ටර්නෙට් කම්පැනි එකට ගෙවනවානේ. ඒතර ඒ ගෙවන එකට කිසියම් ලාභය ලබන්නේ ඇත්තටම පොඩ්කාස්ට් කරලා ඒ channel එක මුදා හරින කෙනාටත් වඩා සමාගම් කිහිපයක් ඒකට අතරමැදියෙක් වෙලා ලාභයක් ලබනවා. ඉතින් ඔයක මේක අපිට තමයි මේ දැන් අපිට ගැටෙන්න වෙලා තියෙන්නේ අපිට සටන් කරන්න වෙලා තියෙන්නේ මේක ඇතුළේනේ. අපිට කියන්න බෑ මේක මේ ගෝලීය ආර්ථිකය ඇතුලේ අපි එහෙමනම් මේකට සටන් කරනවා ඇරෙන්න මේකට අපිට කරන්න මම විසඳුමක් මෙතන කියන්නේ නැහැ. මම කියන්නේ මේ මුහුණ දෙන්න වෙලා තියෙන යථාර්ථය ගැන. ඊළඟට මේ ගොඩක් කමියුනිකේෂන් කැපිටලිසම් කියලා මේ සංකල්පයක් වාමාංශික මතවාදීන් විසින් ගෙනියනවා. ඒකෙදිත් අර නැවතත් කියන්නේ මේ කොමෝඩිටි ඒ කියන්නේ මේ අපි එක පැත්තකින් හඬ අපේ කොමෝඩිෆයි කරනවා. ඒ වගේම අපි ඒක ඇතුලේ ප්‍රොමෝට් කරන වෙළඳ දැන්වීම හෝ මොනයම් හෝ මොකක් හරි භාණ්ඩය සඳහා තමයි මේ අපි සේවය කරන්න කියන එක. මම කියන්නේ මේ මොන විවේචනයේ තිබුණත් මට කියන්න ඕන කාරණේ තමයි ඔය කියන දේශපාලන ආර්ථිකය ඇතුලේ අපි පොඩ්කාස්ටිං සඳහා මහන්සි වෙන්න ඕනේ. පොඩ්කාස්ටිං කණ්ඩායමක් හදාගෙන මේ වැඩක් හැටියට කරන්න ඕනේ. ඇයි? අපි මේවා විවේචනය කරමින් මේකේ තියෙන ප්‍රශ්න කියමින් දුක කියමින් මේක ඇතුලේ ඉන්නවද නැත්නම් අපි ඒකෙන් එළියට එන්න සංවිධානය වෙලා අරගලයක් කරනවද? මං හිතන්නේ පොඩ්කාස්ටර්ස් ඇසෝසියේෂන් එකේ තියෙන මට පේන මං හම්බ වෙච්ච වෙලාවෙත් කිව්වා මට පේන හොඳ දේ තමයි සංවිධානය වීම කියන එක. මොකද මොනවා හරි දෙයක් දැනුමක්නේ මේ ප්‍රැක්ටිස් කරන ගමන් මේ වැඩ කරන ගමන් තමයි ඔයගොල්ලන් මේ දැනුම උපයාගන්නේ. මේ දැනුම
හැදෙන්නේ මේ අර pay as you go වගේ. මේක කරලම තමයි මේකේ දැනුම හම්බෙන්නේ. මං හිතන්නේ නැහැ මෙතන පොඩ්කාස්ටිං කරන කවුරුත් මේක ඉස්කෝලේකට ගිහිල්ලා හෝ කාගෙන් හරි ඉගෙනගෙන කරනවා කියලා. මේකේ වැඩ කරමින් තමයි මේ දැනුම හදා ගන්න ඕනේ. ඉතින් ඒකට මට හිතෙනවා පොඩ්කාස්ටර්ස් ඇසෝසියේෂන් එකේ තියෙන වටිනකම තමයි අර නාමිනී කිව්වා වගේ කකා බිබී කතා කරන එකත් එක පැත්තකින් දැනුම හුවමාරු කර ගැනීමක්. ඒ වගේම මම විශ්වාස කරනවා අපිට ඉස්සරහට අපි රජයක් ලෙස කරන මොනවා හරි අපේ පුහුණු වැඩසටහන් තියෙනවා young crowd එක දැනුවත් කරන වැඩසටහන් වලදී මම අපේක්ෂා කරනවා ඕගොල්ලන් ඉගෙන ගත්ත දේවල් දෙදා දෙන්න මම හිතන්නේ දැන්ටමත් කරනවානේ දැන්ටමත් සම්බන්ධ වෙනවා අපේ වැඩවලට මම හිතන්නේ ඒක හොඳ දෙයක් අනිත් දේ තමයි මේ මම මේකත් නැවතත් ආපහු කියන්නේ මේ පොඩ්කාස්ටර්ස්ලාට පිළිගැනීමක් නැහැ කියලා අදහසක් තියෙනවා පොඩ්කාස්ටිං එක අපි තවත් මාධ්‍යයක් ලෙස පිළිගන්නවද රජය කියන එක මං හිතන්නේ මෙන්න මේකේ දෙපැත්තක් තියෙනවා එකක් තමයි පොඩ්කාස්ටර්ස්ලාත් කියන්නේ මාධ්‍ය ලෙස පිළිගැනීම ඕ ඒක හොඳයි ඒක අවශ්‍යයි මොකද ඒක තමයි කවුන්ටර් පබ්ලික් එක මේ කවුන්ටර් පබ්ලික් කියන වචනේත් අපහු මගේ වචනයක් නෙමෙයි ඒක ජර්මන් මේ දාර්ශනික හෙබමස් කියන දාර්ශනිකයා කියන වචනයක් එයා කියනවා මේ පබ්ලික් කියන එක හැමතිස්සෙම මේ නියාමනයට ලක් වෙන දෙයක් නේ හැබැයි කවුන්ටර් පබ්ලික් එකකට පුළුවන් කිසියම් ආකාරයක අර මත වෙනස් පබ්ලික් එකක් හදන්න වෙනස් මතයක් ගොඩනගන්න කියලා. එතකොට ඒක හැමතිස්සෙම ආණ්ඩුවෙන් පිළිගන්න අවශ්‍යම නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් ආණ්ඩුවෙන් පිළිගැනීම විසින් නිදහස ලබා දෙනවා, වැඩ කරන්න තියෙන අවශ්‍ය පහසුකම් ලබා දෙනවා, අපි ෆැසිලිටේට් කරනවා, අපි මොනවා හරි දෙනවා නම් දේවල් මේ මොනවද කියන්නේ සුබ සාධන වැඩ මම මේ කියන්නේ. සුබ සාධන වැඩවලදී ප්‍රයොරිටි හම්බෙනවා. දැන් අපි කියන්නේ හෙල්ප් දැන් මේක වෙනත් ක්ෂේත්‍රවලක් තියෙන එකක්. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙක් ඩිසේබල් කියලා අඳුනා ගැනීම රජයේ විසින් එයාට සෞඛ්‍යයට ප්‍රවේශ වෙන්න තියෙන අයිතියක්. හැබැයි මම ඩිසේබල් කියලා රජය මාව අඳුන ගන්න ඕනේද? මට සමාජයේ රජයේ ඩෙන්ටිටි එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? මේකම තමයි මාධ්‍ය නිදහස ගැනත් තියෙන දෙපැත්තට තියෙන කතා බහ. එක පැත්තකින් අපි රජයේ ලෙස මේක අඳුනා ගන්න ඕනේ පිළිගන්න ඕනේ මේකට තන පහසුකම් සලසන්න ඕනේ අනුග්‍රහය දක්වන්න ඕනේ ඔක්කොටම වඩා කතා කරලා ඕන දෙයක් කතා කරන්න නිදහස සහ විවේචනය කිරීමේ නිදහස පිළිගන්න ඕනේ අන්න ඒක තමයි මම හිතන්නේ රජයේ ලෙස අපි කරන දේ අනිත් පැත්තෙන් කෙනෙකුට කියන්න පුළුවන් නෑ අපිට ගවර්න්මන්ට් එකේ රෙකග්නිෂන් එකක් අවශ්‍ය නෑ අපි අපේ වැඩේ කරගෙන යනවා ඒක තමයි අපේ නිදහස කියලා මම හිතන්නේ ඒක ඔබේ කැමැත්ත ඒක තමයි නිදහස අපි හැබැයි අපි රජයක් ලෙස හිතන්න ඕනේ අර කවුන්ටර් පබ්ලික් එක හදන්න ඔබට තියෙන නිදහස අපි පිළිගැනීම තමයි අපේ රජයක් ලෙස අපිට තියෙන ප්‍රතිපත්තිමය වගකීම. ඒ වගේම මම අවසන් කරන්නම් මට දීපු වෙලාවට වඩා ටිකක් වැඩිපුරත් ගත්තා. අර මතවාද කියන අයිඩියොලොජිකල් ෆ්‍රේම් එක මොකක්ද ඔබ හදන මතවාදය කියන එක ගැන ගොඩක් සීරියස් වෙන්න කියන එක මම ඉල්ලනවා. මොකද ඒක ඉල්ලන්න හේතුව තමයි සමහර පොඩ්කාස්ටිං මම මේ කියන්නේ සමහර ඒවා හැම එකක්ම නෙමෙයි අතිබහුතරයක් හොඳ පොඩ්කාස්ටිං ලංකාවේ තියෙනවා. හැබැයි ඉඳලාමත් අපිට දකිනවා මේ එකක් සම්පූර්ණ සාවාද්‍ය මත ගෙනියන පොඩ්කාස්ට් අනිත් එක තමයි මේ සාම්ප්‍රදායික ප්‍රතිගාමී කොහොමද ඒකට කියන්නේ යල් පැන ගිය අදහස් සමාජගත කරන පොඩ්කාස්ටිං මම දැකලා තියෙනවා. ඒව ලොකු ඩැමේජ් එකක් කරනවා. ඉතින් ඒක අමතක කරන්න එපා මේ අපි ප්‍රෝග්‍රෙසිව් දේවල් කියනකොට ඒහා සමාන මුදල් සහ ප්‍රාග්ධනය සහිත මතවාදීමය යල් පැන ගිය පොඩ්කාස්ටිං කරන අය පිටිපස්සේ ක්‍රියාත්මක වෙනවා. ඒක අහිංසක ප්‍රොජෙක්ට් එකකුත් නෙමෙයි. ඒවා මේ දේශපාලනික වශයෙන් බොහොම මේ සමහර මේ ආන්තගාමී කණ්ඩායම් ආගමික අන්තවාදීන්ගෙන් එහෙම නැත්නම් වෙනත් ආකාරයක මූලධර්මවාදය ඇතුලේ පෝෂණය වෙමින් ප්‍රාග්ධනය ලබා ගන්න පොඩ්කාස්ටිං තියෙනවා. ඉතින් අපි හිතන්නේ අපි පොඩ්කාස්ටර්ස් ඇසෝසියේෂන් එකෙනුත් අනෙකුත් ඒ ඇසෝසියේෂන් එකට සම්බන්ධ නොවන පොඩ්කාස්ටර්ස්ලාගෙනුත් මම ඉල්ලන්නේ ඔබේ අයිඩියොලොජිකල් ෆ්‍රේමින් එක මතවාදී රාමුගත කිරීම ගැන ගොඩක් හිතන්න. මං හිතන්නේ අර කියන කවුන්ටර් පබ්ලික් එක අපි ප්‍රති මහ ජනතාවක් කියලා කිව්වොත් ඒ කියන්නේ ඒ ස්පේස් එක හදා ගන්න පුළුවන් හොඳ
ප්‍රෝග්‍රෙසිව් මතවාද මේ ප්‍රගතිශීලී අදහස් ගෙනියන්න පුළුවන් ස්පේස් එකක් බවට පත් කරගන්න එක ඔබට කරන්න පුළුවන් වැඩක්. ඒකට මිනිස්සු ගොඩක් ආකර්ෂණය වෙනවා නම් ඒක ඇල්ගොරිතම් එකට එනවා නම් ඒක වැඩිපුර අපේ ප්‍රොම්ප්ට් වෙනවා නම් අපේ සෝෂල් මීඩියා වල මම හිතන්නේ ඒක තමයි ඔබේ මතවාදී ජයග්‍රහණය. ඒ නිසා අර කිසිම ප්‍රතිඵලයක් නැති යල්පැන ගිය හෝ අන්තවාදී සාවද්‍ය ප්‍රකාශ කරන පොඩ්කාස්ට් වලට දෙන්න තියෙන හොඳම උත්තරේ තමයි හොඳ පොඩ්කාස්ට් වැඩිපුර හදලා ඒකට අවශ්‍ය මාකට් ස්පේස් එක හදාගන්න. ඉතින් රජයේ ලෙස අපහු මම අර මගේ ඇකඩමික් හැට් එක ගලවලා නියෝජ්‍ය ඇමති හැට් එක දාගත්තාම මට කියන්න තියෙන්නේ රජයේ ලෙස මම හැමතිස්සෙම අවධාරණය කරන එකක් තමයි විවේචනය කරන අයිතිය, අලුත් අදහස් දෙන අයිතිය, ප්‍රගතිශීලී අදහස් තියන අයිතිය, බය නැතුව නිදහසේ කතා කරන්න තියෙන අයිතිය. එහෙම එකක් තිබුණේ නැහැ යම් කාලයකට කලින්. ඔබ කියන හැම දෙයක්ම අනිත් පැත්තට බෑක්ෆයර් වෙන්න තිබුණු ඉතිහාසයක් තිබුණා. ඒක අමතක කරන්න එපා. පොඩ්කාස්ට් එකක් කරපු නිසා ඔබට මේ CID එකට යන්න සිද්ධ වෙච්ච ඉතිහාසයන් තිබුණා. ඉතින් ඒ නිසා එහෙම නැති නිදහස් අදහස් දරන්න පුළුවන් සමාජයට ඉඩ දීම තමයි රජයක් ලෙස අපේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය. ඒකත් කියමින් ඔබ හැමතෙම අද මේ පටන් ගන්න වැඩේට සුබ පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි. asianmirror.lk